ඉතින් යාළුවනේ අද අපි බලමු ඔයාගේ PC එකේ කොහොමද මෙන්න මේ ඔයාලට පේන ඇති මෙතන ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් කරා this PC වලට ඊට පස්සේ local disk එකේ මෙන්න මේ විදිහට පෙන්වන local disk එක මෙන්න මේ විදිහට කරගන්න කොහොමද කියලා. ඔයාලා මේකට කරන්න දෙකක් තියෙනවා. ඔයාලගේ SSD එකයි HDD එකයි තියෙනවා නම් PC එකේ ඔයාලා ඒ HDD එක මෙන්න මේ විදිහට disk management හරහා shrink කරගන්න ඕනේ. shrink කරගෙන ඔයාලගේ වැඩි ෆයිල්ස් DM ෆයිල්ස් එක ෆයිල් එකක තියෙනවා නම් සුරක්ෂිත විදිහට ඒ ෆයිල් ටික සේරම කට් කරලා apps දාන්න එපා. සේරම ඒ ෆයිල් ටික කට් කරලා අරකට paste කරන්න. මෙන්න මේ විදිහට දැන් මම හදාගෙන තියෙනවා new volume D කියලා partition එකක් GB 42ක. හරිද? මේ GB 42ක partition එක මේකේ මගේ local disk එකේ තිබිච්ච සේරම මට අදාළ වුණාට මගේ pictures අරෝමෝ සේරම තිබිච්ච ෆයිල් ටික මගේ ඒ partition එක සුද්ධ කරගන්න එපා. ඒ හින්දා මම මේ new volume D කියන එකට ඇතුළත් කරා. ඇතුළත් කරලා ඒක දැන් stream කරපු හින්දා GB 42 නේ තියෙන්නේ. දැන් මේකේ 433ක් ඉතුරු වෙලා. මම ඒක stream කරලා පෙන්නන්න. මෙතන right click කරලා shrink වලට යන shrink volume යන්න. shrink volume ගිහලා ඔයාලට මෙන්න මෙතන shrink කරගන්න ඕනේ GB MB ප්‍රමාණය දෙන්න. GB MB 100ක් නම් GB 1යි යාළුවනේ. ඔයාලා මම නම් මෙතන දෙනවා GB 1000 මේ MB 1000ක් MB 1000ක් දීලා මෙතන shrink කියන එක දෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන MB 1001ක මේ volume එක ඉඳලා තියෙනවා. දැන් මම මේක පොඩ්ඩක් new volume විදිහට හදලා ගන්නවා. MB 1000යි. දැන් මම මෙතන F දීලා තියෙනවා. letter එක තෝරගන්න පුළුවන් next දෙනවා. ඔයාලට මෙතන කැමති name එකක් දෙන්න පුළුවන් කියමු. so files හරි මම මෙතන දෙනවා files කියලා. files දීලා මම මෙතන next දෙනවා. ඊට පස්සේ මෙතන finish දෙනවා. ටික වෙලාවකින් ඔයාගේ මේක format වෙලා ඊට පස්සේ ඔයාගේ partition එක හරියනවා. අතකත් ඔයාලා මෙතනට දෙන්න දෙන GB ගන්න. GB දෙකක් නම් MB 2000. එන්නේ විදිහට ඔයාලගේ PC එකට අදාළ partition එක create කරගන්න. දැන් ඔයා හිතන්න මෙන්න මේ partition එකේ තියෙනවා macOS කියලා එකක් තියෙනවනේ. දැන් බලන්න මෙතන GB 2යි MB 97ක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ space එක විදිහට. මම බලන්න දැන් එකක් අයින් කරාට පස්සේ කොච්චර අයින් වෙනවද කියලා. හරිද? මම දැන් මයි කට් කරගත්තා. දැන් files කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන paste එක දෙන්න. දැන් ඔයා ගිහිල්ලා බලන්න එතනට දැන් GB 97යි තාම. හරිද? හරි. දැන් මෙතනට දැන් මම ඒක ආයි මෙතන තියාගන්න බෑනේ. මම මේක extend කරනවා. මොකද නැත්තම් මට මේ partition එක කඩන්නේ නැහැ. මම මේක ආයි Windows install කරන්න ඉන්නේ. ඉතින් මේ විදිහටත් ඔයාගේ PC එකේ partition එක ඉඩ හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහටත් පුළුවන්. ඒ කොහොමද? ඔයාලා යනවා ඔයාගේ PC එකේ run වලට ගිහිල්ලා ඔයාලා කැත්ත නැතුව temp කියලා මෙන්න මෙතන search කරගන්න. TEMP enter එකක් දෙන්න. enter එකක් දීලා මෙන්න මෙතන තියෙන සියලුම temporary files ටික ඔයාලා delete කරන්න ඕනේ. කොහොමද? මෙන්න මෙහෙම ඇදලා ගත්ත select all කියලා. select all කියලා ඇදලා ගත්තු ගමන් shift එකත් එක්ක delete icon එක ගිහුවා. ඊට පස්සේ enter එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන එනකට do this for all current items කියන තැන ටික් එක දීලා මෙතන skip දෙන්න. skip දීලා ආ මෙතන අයින් වෙලා ආයි යන්න run එකට. run එකට ගිහිල්ලා ඔයා මෙතන මෙන්න මේකයි මෙන්න මේ ලාංඡන මට මතක වෙනාම ඊට පස්සේ TEMP ඊට පස්සේ ආයි එන්න එකක් දෙන්න. sorry ආයි වෙන එකක් දෙන්න. ඊපස්සේ ඕකේ එකක් දෙන්න. හරි. මෙන්න තියෙනවා ඔයාගේ අනිත් temporary files ටික. මේකෙත් ඔයාලා select all දෙන්න ඕනේ. ඔක්කොම ටික select කරලා shift එකත් එක්ක delete icon එක දෙන්න. shift delete yes දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන do this for all current items කියන තැන continue දෙන්න. නැත්නම් skip දෙන්න. මෙතන ටික් එක දාන්න. continue දෙන්න. දැන් මෙතන ආයි මම skip දෙනවා. okay. දැන් මෙතන හරි. දැන් මගේ අනවශ්‍ය temporary file ටික අයින් වෙලා තියෙනවා. දැන් මම මෙතන කරන්න දෙයක් නැහැ. දැන් මගේ PC එකේ ටිකක් ඉඩ හැදලා තියෙනවා.
දැන් මගේ PC එකේ ටිකක් ඉඩ හැදලා තියෙනවා. ඔයාලට මේ විදිය නොක් කරගන්න පුළුවන්. ඩිස්ක් එකකට ඩිස්ක් එකකට ෂෙයා කරන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට මේ විදිහට ටෙම්පරරි ෆයිල් සයින් කරන්නත් පුළුවන්. එහෙනම් යාළුවනේ මම අදට කියාම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන මේ වගේ වීඩියෝ බලන්න.